දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 16 වන බ්‍රහස්පතින්දා මාතෘකාව තමා ඉල්ලා ලබා ගන්න. අද බයිබල් පාඨය ශුද්ධ ලූක් 11 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදය. මමද නුඹලාට කියමි ඉල්ලන්න එවිට නුඹලාට දෙනු ලැබේ, සොයන්න එවිට නුඹලාට සම්භව වේ, තට්ටු කරන්න එවිට නුඹලාට දොර හරිනු ලැබේ. ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නටත් පෙර සිටම උන්වහන්සේ ඔබට අවශ්‍ය සියල්ල දන්නාසේක. නමුත් උන්වහන්සේ ඔබ ඉල්ලනවාට කැමතිය. එසේ වන්නේ ඇයි? මන්ද යාචනාව යනු දේවල් ඉල්ලීම පමණක් නොව එය දෙවියන් වහන්සේ සමග සම්බන්ධව සිටීමට සහ උන්වහන්සේ සමග සහභාගීකම භුක්ති විඳීමට තිබෙන එක ක්‍රමයකි. ඔබේ හොඳම මිත්‍රා ගැන සිතන්න. ඔබ ඔවුන්ට කතා කරන්නේ ඔබට යමක් අවශ්‍ය වූ විට පමණක් නොවේ. ඔබ ඔවුන් සමග කාලය ගත කිරීමට කැමති නිසා ඔබ ඔවුන්ට කතා කරයි. දෙවියන් වහන්සේට ඔබ සමග සිටීමට අවශ්‍ය වන්නේ දෙලෙසිනි. යාචනාව ඔබේ හදවත සෑම දිනකම උන්වහන්සේ සමග සම්බන්ධව පැවතීමට උපකාරී වේ. යේසුස් වහන්සේ පැවසුවේ අපට ලැබෙන පිණිස අපි ඉල්ලා සිටිය යුතු බවයි. ඒක ශුද්ධ මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ බැලුවොත් ඔයාලට බලන්න පුළුවන්. එයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ සෑම විටම ඔබට පිළිතුරු දීමට සූදානම් බවයි. ඔබ නිර්භීතව උන්වහන්සේ වෙතට පැමිණෙන විට උන්වහන්සේ ඔබට සවන් දෙන බව විශ්වාස කරන විට උන්වහන්සේට ප්‍රිය කරයි. එබැවින් ඔබ යාචනා කරන සෑම විටම ප්‍රීතියෙන් හා විශ්වාසයෙන් යුතුව දෙවියන් වහන්සේට කතා කරන්න. ඇදහිල්ලෙන් ඉල්ලන්න සහ ලැබීමට බලාපොරොත්තු වෙන්න. හලෙලූයා. දැන් ඔයාලට පුළුවන් යෙරමියා 33 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි යාචනා කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. විශ්වාසවන්ත පියාණෙනි, සෑම දිනකම ඔබ සමග කතා කිරීමේ වරප්‍රසාදය ගැන ඔබට ස්තුතියි. මම යාචනා කරන විට ඔබගේ කැමැත්ත මගේ ජීවිතය, මගේ පාසලේ, මගේ පවුලේ සහ මගේ රට තුල සිදු කරනු ලබයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.